ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු බ්ලොග් එක නම් චුට්ටක් පරක්කු වුණා. නිදහසක් ලැබුණු ගමන්ම එඩිට් කරලා ඔයාලට අරගෙන එන්න හිතුවා. පුංචි මතකයන් මගේ ඔයාලත් එක්ක බෙදා ගන්න. 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තමයි මට මගේ ජීවිතේ නම් සම්පූර්ණයි කියලා හිතුණු අවුරුද්ද. මොකද මැරි කරාට පස්සේ මම මගේ හස්බන්ඩ් මගේ පුතා එක්ක සමරපු ලස්සනම අවුරුද්ද කිව්වොත් මම හරි. ඒකත් අපේම කියලා පුංචි ගෙදර ඉඳගෙන වෙනදට ඉතින් අවුරුදු සමරද්දී එක්කෝ හස්බන්ඩ් වැඩ එක්කෝ මමයි පැංචායි විතරයි. දැන් මේ අවුරුද්ද 2026 අපි තුන්දෙනාම එකට අපේම කියලා වහලක් යට ඉඳගෙන සමරපු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තමයි මේ අවුරුද්ද. පුංචි කාලේ ඉඳලම ආසම හැඟීමක් තමයි මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් ඔයත් දැන් මේ වෙද්දි ගෘහණියක් නම් ඔයාගේ කියලා ගෙදරක මේ අවුරුද්ද මේ චාරිත්‍ර මේ පිරිසිදු කටයුතු මේ කැවිලි බෝග හදන වැඩ කරන්න ඔයත් පෙළඹිලා ඇති කියලා මම හිතනවා. ඇත්තටම අලුත් ගෘහණියකට මේ හැඟීම මොනතරම් විශේෂයිද කියලා මම දන්නවා. මොකද මමත් අලුතින් මේ හැඟීම විඳින නිසා. දන්නවද යාළුවනේ, අපි ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙන්න අපිට පුළුවන් නම් අපිට ලැබිලා තියෙන දේවල් වලින් ඒකේ ලොකු කුඩා බලන්නේ නැතුව ලැබෙන පුංචි දෙයින් වුණත් අපි සෑහීමකට පත් වෙනවා නම් ඇත්තටම අපි තුල තියෙන ඒ සතුට හරිම සදාකාලිකයි. එහෙම සෑහීමකට පත් වෙන්න පුළුවන් ජීවිතයක් අපි හැමෝටම ලැබෙනවා නම් මං හිතනවා ඇත්තටම මේ පුදුම තරම් සැනසීමක් තියෙන ජීවිතයක් කියලා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දත් අපිට අගහිකකම් මොන දේ තිබුණත් අගහිකකම් නැතුව තිබුණත් කොයි විදිහකට පුංචිම දෙයක් හරි අඩුපාඩු වුණත් ඒ දේවල් කිසිම විටක හිතන්නේ නැතුව තමන්ට තියෙන පුංචි දෙයින් වුණත් තමන්ගේ දවස තමන්ගේ සතුටු මොහොතවල් තමන් සතුටක් බවට තමන්ගේ සතුටු මතකයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ අවුරුද්ද වෙන්නේ. ඉතින් ලැබෙන පුංචි අවස්ථාවල් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් පුංචිවට හෝ සමරන්න. ඒ දේවල් තුල තියෙනා අඩුපාඩු දකින්නේ නැතුව ඔයා පුළුවන් විදිහට ඔයාගේ ජීවිතයේ සතුටු මතක එකතු කරන්න. ඒක දවසක ඔයාගේ ජීවිතේ ලස්සනම මතකයක් වෙයි. අපිට අපේ තියෙන දෙයින් අපි කොච්චර සතුටු වුණාද? එන්නේ හැඟීම විතරයි දවසක යාළු වෙන අපි හැමෝටම ඉතුරු වෙන්නේ. අපි ඒ ගෙවෙන මොහොත හැම තිස්සෙම අනේ මට අරක නෑ, අනේ මට මේක නෑ, අනේ මේ දේ තිබ්බනම් හොඳයි. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එහෙම හිතන්නේ නැති තැනට ඔයාගේ හිත දියුණු කරගත්ත දවසේ ඉඳලා ඒක තමයි ඔයාගේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙන්නේ. ඔයාට තියෙන පුංචිම දෙයින් හරි ඔයා සතුටු වෙන්න බලන්න. එතකොට ඔයාගේ සතුට, ඔයාගේ සතුටු මොහොතවල්, ඔයාගේ සතුටු මතකයන් හැමදාමත් අමරණීයයි. ඉතින් මම හිතනවා මේ අවුරුද්දත් 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් එකතු වෙනකන් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්.